හයි හයි කොහොමද ඉතින් කොහොමද ඔයාලට ඉතින් අපි ඔයාලා අද යනවා කන්ද මුදුනේ තියෙන චූටිලගේ ආච්චිලගේ ගෙදර. බලන්නකෝ උඩට යනකොට කොහොමද කියලා. ඔය පහුගිය ටිකක් වැස්ස හින්දා තනකොළ වැවිලා පාර දෙපැත්ත චුට්ටක් කැලේ වැහෙන්නත් ඇවිල්ලා. ඔය චූටි යනවා ඉතින්. උඩට යනකොට ලස්සනයි. ඔය චූටිත් එක්ක යනකොට ඉතින් ඔහොම තමයි වැටි නැගිට ඔහොම යන්නේ. ඔය පේර ගස්වල මේ දවස්වල ගෙඩි තියනවා ගොඩක්. ඒ වුණාට මෙහි ඉතින් රිලව් ඉන්නවා හරියට. ඕවා තියන්නේ නැහැ රිලව් ආවම නම් ඉතින්. ඔහොම යමුකෝ අපිත් එක්ක ඉස්සරහටම. ඔය තමයි උඩ ඉඳන් පල්ල පැත්තට බලනකොට වටපිටාව. ලස්සනයි නේද? ඔතන ඔහොම ඉඳලා ආයෙත් අපි පටන් ගත්තා උඩට යන්න. හිමින් යනකොට ඉතින් ටිකක් වෙලා යනවා. ඔය උඩින් පේන්නේ අපි පරණ හිටපු ගෙදරක්. ඉස්සර හුඟක් කල් දැන් ඔතන අපි නෑ. ඒක දැන් පාළුවට ගිහිල්ලා එතනින් අපි යන්න ඕන. ඔතනින් උඩට තමයි පාර තියෙන්නේ ඉතින්. ඔහොම තමයි පාර. හිමින් නගින්න ඕන ඉතින්. මේ තමයි තව ටිකක් දුරට උඩට නැග්ගට පස්සේ පල්ල පේන විදිහ වටපිටාව. බලන්නකෝ ඔය උඩට යන පාර. ඔය පාරේ හිමින් මං යන්න ඕන. දැන් මම යනකොට චූටි පේන්නවත් නැහැ. එයා ගිහිල්ලා. ඔය ඉන්නේ පපි. එයාත් ඉතින් අපි කොහෙ ගියත් අපි පස්සෙන්ම තමයි එන්නේ. මේ හරිය චුට්ටක් කන්ද නැති තැනක්. තැන්න වගේ. ඔන්න බලන්නකො මෙතෙන් ඉඳන් බලනකොට වටපිටාව කොහොමද පේන්නේ කියලා. ඈතට ලස්සනට දුරට පේනවා. ඔහොම තමයි උඩ ඉඳන් බලනකොට පාත. මෙයා අපි යන්නේ කොහෙද? එයත් අපි පස්සෙන්ම යනවා. ආයෙත් හිමින් උඩට යමුකෝ. මම මේ ටික යන ටිකට චූටි උඩහා මිදුලටම ගිහිල්ලා. ඔය ඈතින් පේන තමයි ගෙදර. හිමින් උඩට නගිමුකෝ. මේ තියෙන්නේ කජු. බලන්නකෝ මේ දවස්වල කජු තියෙනවා ගස්වල. හැබැයි ටිකක් අඩුයි මේ සැරේ කජු. ගස්වල තියෙන ගිරව් කනවා, රිලව් කනවා. මේ හරියට රිලව් ඉන්නවා. එයාලා ආවොත් ඉතින් ගස්වල කජු නෙමේ කිසිම දෙයක් තියන්නේ. ඔය තමයි තව චුට්ටක් උඩට ආපුවාම අපි ආපු පාර. වටපිටාව. ඔන්න ගෙදර. චූටි උඩටම ගිහින්. ඔන්න අපි මිදුලටම දැන් නම් ආවා. අපි ආවට අද නම් මෙහි කවුරුත්ම නැහැ. අත්තත් නැහැ. එයත් වැඩට ගිහිල්ලා. චූටි නැන්දා එයාලත් නැහැ. ඒ කට්ටියත් වැඩට ගිහිල්ලා. අපි ආවේ අපි වතුර ගන්නෙත් මෙහෙන් තමයි. ලිඳ තියෙන්නේ මේකට චුට්ටක් පල්ලෙන්. අපි යන්නේ ලිඳ බලලෙන්න. වතුර ගහන්න කලින් බලන්න ඕන ලිඳ. වතුර තියෙනවද? මොකද වෙලා තියෙන්නේ? වතුර අඩුයිද? මේ දවස්වල වැස්ස තිබ්බේ නැති හින්දා අපිට ටිකක් වතුර අඩුයි. ඉතින් අපි මෝටරේ දාන්න කලින් බලන්න ඕන ලිඳේ වතුර කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අද උඩහ කවුරුත් නැති හින්දා මායි චූටි තමයි මේ වැඩේට යන්නේ. දැන් අපි ගෙදරින් අනිත් පැත්තට තියෙන බෑවුමට තමයි බහින්න ඕනේ. ඒ හරියට චුට්ටක් කැලේ. හැබැයි වටපිටාව හරිම ලස්සනයි. මෙහි ඉන්නවා කවුරුත් අකමැති කට්ටිය. කවුද? කූඩැල්ලෝ. ඒ වගේම ඉන්නවා හරියට රිලව්. ඔය පේනව නේද උඩ බලනකොට? හැම තැනම ගස්. එයාලා හරියට ඉන්නවා ගස් උඩ. දැක්කා නේද අපිට කලින් කවුද ඉස්සර වුණේ කියලා? ඒ තමයි පපි.
එයා යනවා අපි කොහෙද යන්නේ? එයාත් අපිත් එක්කමයි. චූටි මායි මොන්ඩිසෝරි යනකොට ඒත් යනවා අපිත් එක්ක. යනවා ආයෙ ගිහිල්ලා ආයෙත් අපිත් එක්කම එනවා. ඔය එයාට අපි නැතුව බෑ. අපි කොහෙද යන්නේ? එයාත් අපිත් එක්කමයි. ඔන්න ඔය පපි ඉන්නේ. එතන තමයි තියෙන්නේ අපේ ළිඳ. ඔය හරිය පුවක් ගස් තමයි ගොඩක් තියෙන්නේ. ඔතන පල්ලේ තමයි ළිඳ තියෙන්නේ. රිලව් ගොඩාක් ඉන්නවා. පේන්නේ නැහැ උඩ ඉන්නේ ගස්වල දැල්ලේ. ලස්සනයි නේද? හරිම සීතලයි උල්පත් වතුර. ඒ වතුර ඉතින් හරිම හොඳයි. පිරිසුදු ජලය. වටපිටාවත් බලලා මට ළිඳ පෙන්වන්නම් බැරි වුණා. මොකද ඔය වෙලාවේ ඔතනට චූටිට හොඳ වැඩක් වුණා. එයා වැටුණා ඔතන. එයා අඬන නිසා මට වුණා වීඩියෝ එක පොඩ්ඩක් නවත්තන්න. දැන් මේ නවත්තලා එයාත් එක්ක යන ගමන් එයා මට කලින් උඩහට ගිහින් ඉඳන් ඉන්නවා. මගෙත් එක්ක තරහ වෙලා. ඔය බලන්නකෝ. ඔය බලන්නකෝ. එයා අම්මි එක්ක තරහයිලු. මම වැට්ටුවෙත් නෑ. අන්තිමට මාත් එක්ක තමයි තරහ වුනේ. ඔන්න අපි එහෙම්මම ආයෙ මිදුලට ආවා. මේ තමයි ආච්චිලාගේ ගෙදර මිදුල. චූටි මායි චුට්ටක් නැවතිලා ඉඳලා මහන්සි ඇරලා වටපිට චුට්ටක් බලලා ආපහු තව චුට්ටකින් ඉතින් ගෙදර යනවා. ඔන්න චූටි මාත් එක්ක තරහ වෙලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ ඇත්තේ චූටි යාළු කරගන්න හොඳ දෙයක් වුණා. මේ තමයි කෑඳැත්ත බලන්න ගිහිල්ලා අන්තිමට චූටි මාත් එක්ක යාළු වුණා. දැන් අපි දෙන්න එතනත් ඉඳලා චුට්ටක් බලලා අන්න එයා ගියා. එයා ගියාට පස්සේ ඔන්න චූටි යනවා මටත් කලින් ගෙදර. මම හිමින් ඉතින් චූටි පස්සෙන් ගියා. චූටි යන විදිහට මට යන්න බෑ. මම හිමින් චූටිගේ පිටිපස්සෙන් ගියා. ඔන්න බලන්නකෝ ඒ අතරතුර එයාට හම්බෙලා තියෙනවා කජු ගෙඩිය. කොපෙන්නන් මොකක්ද නේ කජු යා කොහොමද මේ ගත්තා? ඕව කන්න බෑ ගෙදර අයියා. මේ මාදේ අපේ බඩලා කමු නේද? ඔන්න ඔහොමයි චූටි මායි ඒ අම්බිච්ච කජු ගෙඩියත් අරගෙන ගෙදර ගියේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝටම බයි. බුදු සරණයි.